පසුගියදා බදුල්ලේදී අයියා විසින් මල්ලීට ඉතාම මානුෂික ලෙස පහර දෙන වීඩියෝව සැමගේ හදවත් කම්පාවට පත් කළ දසුනක් වුණා. ඉතින් එම සිද්ධියේ අයියා ගැන මුහුණුපොතේ තිබූ සටහනක් මේ වෙති හැමෝගම කතා බහට ලක් වෙලා තියෙනවා. එම සටහන අප ඔබ වෙත ගෙන එන්න හිතුවා. මේ එම සටහනයි උපුටා ගැනීම. මේ වීඩියෝ එක දකින පළවෙනි පාරම මට හිතුණා මෙතන මොකක් නමුත් ලොකු කතාවක් තියෙනවා කියලා. බලනකොට මත්ද්‍රව්‍ය මේ අයියා කරපු දේ හරි කියලා මං කියන්නේ නෑ. හරිනම් මල්ලිව පුනරුත්ථාපනයට දාන්න තිබ්බේ. මොකද ඒත් ජීවිතයක්. අයියාගේ කතාව ಕೇವල ඔයාම තීරණය කරන්න. දිනක අපිටත් වැරදිලා ඇති. බදුල්ලේ අද දවල් අයියා කෙනෙක් විසින් Tamanගේ මල්ලිට කැත්තෙන්ම 30-40 පාරක් විතර කෙටුවා. මේ අයියා තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නැති මේ මල්ලිට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් උනේ මේ අයියා මේ මල්ලි පොඩි කාලෙත් ඔහුට පාසල් යන අවශ්‍ය පොත්පත් ඇඳුම් පැළඳුම් මේ සියලුම දේවල් අරගෙන දීලා බයිසිකලේ තියාගෙන බැඳගෙන ගිහිල්ලා ඉස්කෝලේට දානවා. ආයෙ හවස පාසල් ඉවර වුණාම අරගෙන එනවා. මේ ලොකු අයියා එදා ඉඳලම කරේ Tamanගේ පවුලේ සහෝදර සහෝදරියෝ රකින්න එක. අම්මා තාත්තා නැති වෙනවා. තමන්ගේ සහෝදර සහෝදරියන්ට තාත්තා කෙනෙක් වෙන්න අම්මා කෙනෙක් වෙන්න මේ අයියා ඒ කාලෙත් විවිධ තැන්වලට ගම්වලට ගිහිල්ලා කොස් කඩාගෙන ඇවිල්ලා පොලේ විකුණලා පේමන්ට් එකේ තියාගෙන මේ අම්මගේ තාත්තගේ වෙනස නැති කරන්න ගොඩක් මහන්සි වුණා. ඔහුට පුළුවන් විදියට ඇඳුම් පැළඳුම් සපත්තු ඒවා අරගෙන දුන්නා. බෑග් අරගෙන දුන්නා. ටික කාලයක් කොහොම ගෙවිලා ගියා. මල්ලි මත්ද්‍රව්‍ය වලට හැබැයි වෙලා මුලදි ගංජා ගැහුවා. ඊට පස්සේ ඉස්කෝලේ වටේ හිටපු මත්ද්‍රව්‍ය ගොඩට මිනිස්සු මේ මල්ලිට මත්ද්‍රව්‍ය භාවිත කරන්න පුරුදු කරා. කාලයක් යනකොට අයියාගේ බලාපොරොත්තු සුන් කරමින් මේ මල්ලි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ මත්ද්‍රව්‍ය පස්සේ යනවා. අයියාගෙන් රුපියල් 100 200 300 මත්ද්‍රව්‍ය ගන්න ඉල්ලනවා. අයියා මුලදි මේ මත්ද්‍රව්‍ය ගන්න තමයි සල්ලි ඉල්ලන්නේ කියලා දන්නේ නැතුව ඌට සල්ලි දෙනවා Tamanගේ මල්ලිනේ කියලා. කාලයක් යනකොට Tamanගේ පොඩි මල්ලි මත්ද්‍රව්‍ය ගන්නවා කියලා දැනගෙන අයියා සල්ලි දෙන එක නැවතුවා. සහෝදර සහෝදරියන්ටත් වේදම් කරන්න ඕනේ. ඒ නිසා ඔහොම කාලයක් යනකොට දවසක් මේ මල්ලි ඇවිල්ලා අයියට අයියාගෙන් සල්ලි ඉල්ලනවා. අයියා මල්ලිට සල්ලි දෙන්න නැති වෙනකොට කෙනෙක් ගෙන්නලා අයියාගේ පපුවට ඇනලා මේ අයියව දැඩි සත්කාරයකගේ දාලා ප්‍රතිකාර කරනවා. මේ අයියත් විවිධ අය එක්ක ඊට පස්සේ ගැටුම් ඇති කරගන්නවා. මල්ලිත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. මල්ලිත් එක්ක ගැටුම් ඇති කරගෙන බදුල් රෝහලට විශාල අනවශ්‍ය වේදමක් යොදනවා. ඉතින් මේ දවස්සේ 2025 පස්වෙනි මාස 20 වෙනිදා මේ මල්ලි අයියාගෙන් සල්ලි ඉල්ල ගන්නවට වැඩිය කොස් විකුණගෙන හිටපු අයියව සල්ලි දෙන්න තියෙන මරන්න තමයි ආවේ. ඉතින් මේ අයියා දෙතුන් පාරක්ම මල්ලිට යන්න කියනවා. මග අරින්න බලනවා. අහන්නෙම නෑ. ඒ සැරේ අයියට කනේ පාරක් ගහනවා මේ මල්ලි. ඒක හරි වේදනයි. අයියා Tamanගේ දරුවෙක් වගේ හදපු මල්ලි දෙනෝ දහක් බලන් ඉන්න ගමන් කුණුහරුපෙන් බැනලා කනේ පාරක් ගැහුවම කාටද ඉවසන්න පුළුවන්. කොස් කඩන ගෙනාපු කොස් කපන ගෙනාපු කැත්ත අරගෙන මල්ලිට ගහන්න හදනවා. ඒත් අයියට ගහන්න බෑ. මොකද පුදුම ආදරයක් Tamanගේ මල්ලිට තියෙන්නේ. ඔහු බලනවා ගහන්න නැතුව මොහුව ආරවල යවන්න. මල්ලි අයියත් එක්ක රණ්ඩු කරන්නමයි එන්නේ. බැරිම තැන අයියට හොඳටම කේන්තිකින් අයියා කරන්නේ කොස් කපන ගෙනාපු කැත්ත මිටෙන් පාරක් ගහනවා. ගහනකොට ඒක මග ඇල්ල ආය මල්ලි අයියට කනේ පාරක් ගහනවා. ඒ සැරේ ඔන්න අයියට හොඳටම කේන්ති කියා. අතට මන්නේ ගත්තා. අයියට හරිම කේන්ති. මොකද Taman මෙච්චර කුටි ගන්නේ ආදරෙන් හදපු මල්ලිගෙන්. ඒක ඉවස ගන්න බැරිම තැන අයියා මන්නේ මිටෙන් ගහනවා. ගැහුවම මල්ලි ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ආයෙ නැගිටලා අයියට ගහනවා කනේ පාරක්. දැන් ඉවසන්න බෑ. මල්ලිව යවන්න හදනවා. යන්නෙම නැහැ. ගහගෙන ඇඟටමයි එන්නේ. මේක ඉවසන්න බැරිම තැන දුර්බල වයසට ගිය අයියට වෙන කරන්න දෙයක් නැහැ. Tamanගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඕනේ. දෙනෝදා ඉදිරිය ලෑස්ති වෙන්නත් බෑ. අයියට කේන්ති යනවා හොඳටම. අයියා අර මන්නෙන් Tamanගේ ආදරණීය මල්ලිගේ ශරීරය පුරාවටම මන්න පාරවල් 40ක් විතර ගහනවා. මල්ලි වැටෙනවා. වැටුණන් පස්සේ අයියට දුකයි. අයියට හිතනවා එකපාරින්ම මල්ලි මැරුණොත් මේ මල්ලිට දුක නැති වෙයි. ඊට පස්සේ අයියා බෙල්ලට මන්න පාරක් ගහනවා. ඒක හරියට වැදුනේ නෑ. ඒ සැරේ හරියට වදින්න තැන් වලට ගහනවා. අයියට දැන් ඕනේ මල්ලිව කොහොම හරි මරලා දාන්න. ඒ දුක් විඳින එක අයියට බලාගෙන ඉන්න බැරි හින්දා. මෙතනින් දැන් දෙන්නම එක්කෙනෙක් හිරේකින් එක්කෙනෙක් ස්පිරිතාලේ ගිහින් කුමක් වෙයිද? මත්ද්‍රව්‍ය වල බරපතලකම පේනව නේද? Taman දැනටමත් මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා නම් මිදෙන්න බලන්න. අන් අයට විකුණනවා නම් ඒ පවෙන් මිදෙන්න බලන්න. Tamanගේ සමීපතමින් මත්ද්‍රව්‍ය වලින් මුදවා ගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබටත් මේ ඉරණමට කෙදෙනක හෝ මුහුණ දෙන්න වේවි. උපුටා ගැනීම අවසන්. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.